අර අපේ හොඳ කියමනක් තියෙනවා මේ අපහාස කරනවා දොස් පරොස් එහෙම කියනවා නෙමෙයි මේ තරුණ තරුණයන්ට. අහලා තියෙනවද කිරිබුණ කාලේ බත් කන්න එපා කියලා. ඒක දරා ගන්න හරි අමාරුයි. ඉගෙන ගන්න කාලේ කරන්න ඕනේ ඉගෙන ගන්න එක. ප්‍රේම සම්බන්ධතා ගොඩනගනවා කියන එක ඒක මේ අතිරේක කාරණයක්. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව මේක තමයි දරා ගන්න බැරිකම. මේකට ඔය දඩබ්බර තරුණයෝ කියනවා බජාර් භාෂාවෙන් අර සමහරු කියනවා ජෙල කියලානේ. එතකොට අපි හැම වෙලේම බලනවා මේ දැන් මේ අපේ දියණියගේ ගැටලුව තියෙන්නේ දියණිය කිසි අවස්ථාවක කනගාටු වෙන්නේ නැහැ මට ප්‍රේම සම්බන්ධතාවයක් නැහැ කියලා. ඒ අතින් දියණිය බොහොම විශිෂ්ට තැනක ඉන්නවා. හැබැයි දියණියට තියෙන ගැටලුව තමයි මට ප්‍රේම සම්බන්ධතාවයක් නැහැ මට අවශ්‍යත් නැහැ. හැබැයි හාමුදුරුවනේ මට දරා ගන්න බෑ මේ අනුන් කරන කියන ඒවා. මට දරා ගන්න බෑ මේ අනුන්ගෙන් එන අපවාද පීඩනය. එක ජීවිතේ පුරුදු වෙන්න ඕන පුතේ මේ ගහගෙන ඉන්න සියලු දෙනාම දැනගන්න එක හොඳයි. මේ ජීවිතේ අපි කේන්ති ගන්න තරමක් කේන්ති ගන්න කවුරු හින්දාද? අනුන් හින්දා. මේ ජීවිතේ කලබල වෙන තරමක් කලබල වෙන්නේ කවුරු හින්දාද? අනුන් හින්දා. හැබැයි අපිට ඊට වඩා ඔය සංස්කෘත පඬිවරයෙක් කියනවා නච්චාදේපි කවුපේනං දංශමස කාපහම් සුනක් පුච්චමෙවර්තම් පණ්ඩිතං ධර්ම වර්ජිතං. දැකලා තියෙනවද අර හැම සතෙකුටම නගුටක් තියෙනවනේ. මට කියමු බලන්න බල්ලට උගේ නගුටෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද කියලා. අපූර්වට අඩුම තරමේ බල්ලගේ විලිවත් වහගන්න පුළුවන්. අපූර්වට නැට්ට කපු බල්ලෝ අපූර්වට රාජකාරී කරන්නේ නේ.